අයිබෝවන් අද අපි මේ ලැබිලා තියෙන මූලාශ්‍ර ටික අරගෙන පොඩ්ඩක් ගැඹුරින් කතා කරන්න යන්නේ වෙබ් තාක්ෂණයේ ගොඩාක් වැදගත් කැලලක් ගැන. ඒ තමයි ෆ්‍රන්ට් එන්ඩ් සංවර්ධනය. විශේෂයෙන්ම අර React කියන JavaScript library එක ගැන එහෙම. ඔව්. අපි බලමු මේක සරලව පැහැදිලිව තේරුම් ගන්නේ කොහොමද කියලා. ඔව් අපි කතා කරමු නේද? අර වෙබ්සයිට් එකක හරි ඇප් එකක හරි අර අපිට පේන ටික. ඒ කියන්නේ යූසර්ස්ලා ඉන්ටරැක්ට් කරන කොටස හැදෙන්නේ කොහොමද කියලා? හරි. HTML, CSS, JavaScript වගේ දේවල් වලින් මොකද්ද වෙන්නේ? React වගේ tools වලින් ඒක ලේසි වෙන්නේ කොහොමද කියලාත් බලමු. එහෙනම් මුලින්ම පටන් ගමු මේ front end සංවර්ධනය කියන්නේ හරියටම මොකද්ද සරලවම? front end කියන්නේ මෙහෙමයි. අපි හිතමුකෝ වෙබ්සයිට් එකකට ගියා නැත්නම් ෆෝන් එකේ ඇප් එකක් ඕපන් කළා. ඔව්. අන්න එතකොට අපිට පේන හැමදේම අර ලස්සන ඩිසයින් එක, ලේඅවුට් එක, අපි ඔබන බටන්ස්, ෆෝම් පුරවන තැන්. අර යූසර්ට පේන ඔක්කොම ටික. හරියටම. මේ ඔක්කොම නිර්මාණය කරන එක තමයි front end. client side කියලාත් කියනවෝ. දත් එහෙම එන්නේ back end එකෙන් තමයි. ඒත් එක යූසර්ට ලස්සනට පාවිච්චි කරන ලේසි විදියට, ඒ කියන්නේ හොඳ UI UX එකක් විදියට දෙන්නේ front end එකෙන්. හරි. එතකොට මේ front end එකේ මූලිකම ගොඩල් තුනක් වගේ තියෙනවානේ. HTML, CSS, JavaScript. ඔව්. ඒ තුනේ වඩේ සරලව මතක් කරමුද? අනිවාර්යෙන්. හිතන්නකෝ HTML කියන්නේ හරියට building එකක structure එකක් වගේ. අටසකිල්ල. ඔව් ඇටසැකිල්ල. web page එකේ headings, paragraphs, images, links මේ ඔක්කොම දාන්නේ HTML වලින්. ඊළඟට CSS. ඒ කියන්නේ cascading style sheets. ඒකින් තමයි පාට එහෙම දාන්නේ. ඕ අර ස්ට්‍රක්චර් එකට පාට දාලා ලස්සන කරලා layout එක හදන එක. colors, fonts, size දේවල් තියෙන්න ඕන තැන් ඔක්කොම CSS. හරි. එතකොට අන්තිමට JavaScript. ඒකේ මොකද වෙන්නේ? JavaScript තමයි ඉතින් මේකට පණ දෙන්නේ. අර ඉන්ටරැක්ටිව් කරන එක. ඔව්. page එක නිකම්ම පින්තූරයක් වගේ තියෙන්නේ නැහැ. එතකොට බටන් එකක් කෙබෝම මෙනු එකක් කෙන එක, ෆෝම් සබ්මිට් කළාම මැසේජ් එකක් කෙන එක, Facebook feed එකේ වගේ ස්ක්‍රෝල් කරද්දි තව ලෝඩ් වෙන එක. අන්න ඒ වගේ දේවල්. ඒ ඔක්කොම JavaScript. මේ තුන එකට වැඩ කරලා තමයි වෙබ් page එක හදන්නේ. අර SAS වගේ දේවල් තියෙන්නේ CSS ලියන එක තව ලේසි කරන්න. හරි ඒ බේසික් ටික පැහැදිලි. එහෙනම් දැන් බහිමුකෝ React වලට. මේක දැන් හැමතැනම වඩේ කතා වෙනවනේ. ඇයි React මෙච්චර වැදගත්? මොකද්ද මේක? React කියන්නේ Meta. ඒ කියන්නේ අර Facebook අයට අයිති. කම්පැනි එකෙන් ඩෙවලොප් කරපු JavaScript පුස්තකාලයක්, library එකක්. ප්‍රධානම අරමුණ තමයි user interfaces, ඒ කියන්නේ UI හදන එක simple සහ efficient කරන එක. විශේෂයෙන්ම අර page එක reload වෙන්නේ නැතුව data නිතරම වෙනස් වෙන ටිකක් complex web app වලට React ගොඩක් හොඳයි. අර Facebook news feed එක වගේ එන ඒවට. හරියටම ඒ වගේ දේවල් වලට React වල වාසි කිව්වොත් ඉතින් speed, simplicity, ඒ වගේම scalability. ඒ කියන්නේ ලොකු app වලටත් handle කරන්න පුරුවා. ඒක නෑ ඇටලක ඉන්ටරෙස්ටිං. එතකොට React වල අනිත් ඒවට වඩා තියෙන විශේෂ දේවල් මොනවද? කොහොමද ඒක වැඩ කරන්නේ? React වල concepts කීපයක් තියෙනවා. වැදගත්ම එකක් තමයි components. Components. ඔව්. UI එක හදන්නේ පොඩි ආයයි පාවිච්චි කරන්න පුළුවන් කෑලි. ඒ කියන්නේ components විදිහට. හරියට Lego බානවා වගේ. උදාහරණයකට බටන් එකක්, search bar එකක් වගේ දේවල් වෙනම components විදිහට හදලා ඒවා එකතු කරලා ලොකු UI එකක් හදනවා. ඒකෙන් කෝඩ් එක මැනේජ් කරන්න ලේසි වගේ නේද? අනිවාර්යෙන්. කෝඩ් එක පිළිවෙලයි මේන්ටේන් කරන්න ලේසි ලොකු ප්‍රොජෙක්ට්ස් වලට ගොඩක් හොඳයි. අනිත් වැදගත් දේ තමයි virtual DOM. virtual dot? ඔව්. දැන් වෙබ් page එකේ මොකක් හරි change එකක් වුණාම browser එක මුළු DOM එකන අප්ඩේට් කරන්න ගියොත් performance අඩු වෙනවා. React කරන්නේ මුලින්ම memory එකේ තියෙන virtual copy එකකේ change එක mark කරගන්නවා. ඊට පස්සේ බලනවා real DOM එකේ වෙනස් වෙන්න ඕන අඩුම තැන මොකක්ද කියලා. efficiency එක වැඩි. ඔව් ඒ වෙනස විතරක් අප්ඩේට් කරනවා. ඒකයි React apps ගොඩක් වේඩවත්. අර like button එකේ බුවම මුළු page එකම refresh වෙන්නේ නැත්තේ ඒකයි. හරි. ඊළඟට JSX. මේකෙන් පුළුවන් HTML වගේ syntax එකක් JavaScript code එක ඇතුළෙම ලියන්න. UI එක ලියන code එක කියවන්න තේරුම් ගන්න ලේසි එකෙන්. තව තියෙනවා props සහ state. ඊ මොනවාද? props කියන්නේ data උඩ ඉඳන් පහළට. ඒ කියන්නේ parent component එකේ ඉඳන් child එකට යවන විදිහ. state කියන්නේ component එකට ඇතුලේ තියෙන වෙනස් වෙන්න පුළුවන් data manage කරන විදිහ. user type කරන දේවල් වගේ.
අන්තිමට hooks use state use effect වගේ hooks නිසා class components ලියන්නේ නැතුව සරල functions විදිහටම components ලියලා state වගේ features පාවිච්චි කරන්න පුරුවන් වුණා. ඒකෙන් කෝඩ් එක තවත් සරල වුණා කියනකනේ. ඔව් ගොඩක් සරල වුණා. හරි. දැන් React එක වැඩ කරද්දී තව උදව් වෙන tools එහෙමත් තියෙනවානේ. React විතරක් නෙමෙයිනේ තියෙන්නේ. ඔව් ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි compilers අර Babel වගේ. Babel. ඔව් ඒවෙන් කරන්නේ අපි ලියන අලුත් JavaScript syntax එක පරණ browser වලට තේරෙන විදිහට convert කරන එක. compatibility එකට. හරියටම. අනිත් එක bundlers, webpack, parcel, Vite වගේ මේවෙන් කරන්නේ project එකේ තියෙන JavaScript, CSS වගේ files ගොඩක් එකතු කරලා optimize කරලා browser එකට load කරන්න ලේසි විදිහට එක file එකක් හරි කීපයක් හරි හදන එක. loading speed එකට එම වැදගත් නේද? ඒකම Next.js, Gatsby වගේ frameworks තියෙනවා. ඒවා React උඩින් තවත් features දෙනවා. routing, data fetching වගේ දේවල් ලේසි කරනවා. ඒවා React වලට තව බලයක් දෙනවා වගේ. ඔව් project එකක් හදන එක තවත් structure කරනවා. බොහොම පැහැදිලි. ඉතින් අද අපි front end basics වල ඉඳලා React කියන මේ වැදගත් library එකේ core concepts ටිකයි අදාළ tools ගැනයි සරලව කතා කළා. user කෙනෙක්ගේ අත්දැකීම හොඳ වෙන්න මේ technology කොච්චර වැදගත්ද කියන එක දැන් තේරෙනවා ඇති. ඇත්තම React වගේ දේවල් නිසා තමයි අද අපි දකින ගොඩක් dynamic smooth web interfaces හැදෙන්නේ. components, virtual DOM, hooks වගේ දේවල් ගැන idea එකක් තියෙන එක අනිවාර්යෙන් වටිනවා modern web development වලදී. හරි. තව පොඩ්ඩක් හිතන්න දෙයක් තමයි මේ front end තාක්ෂණයන් මේ tools එහිම අනාගතයේදී තව කොයි පැත්තට evolve වෙයිද? ඒ වෙනස්කම් අපි මේ digital ලෝකයක interact කරන විදිහට කොහොම බලපෑමක් කරයිද? ඒකත් හිතන්න වටින කාරණයක්.